ඔයාගේ දරුවා බලන කාටූන්ස් ප්‍රෝග්‍රෑම් වලින් එයාගේ හැසිරීම රටාව වෙනස් වෙන්න බලපානවා කියලා ඔයා දැනගෙන හිටියද? අද මම කතා කරන්නේ ඒ ගැන. ඇත්තටම අපි හිතන්නේවත් නැති අපේ දරුවා නිතර බලන කාටූන්ස් ප්‍රෝග්‍රෑම් වගේ දේවල් තියෙනවා. ඒව ඇත්තටම දරුවන්ට සුදුසු නැති වෙන. ඉතින් මම කතා කරන්න යන පළවෙනි එක තමයි ඇත්තටම කොකොමෙලන්. ගොඩක් අවුරුද්දට අඩු බබාලත් ලෝකෙ වටේම ගොඩාක් ආසාවෙන් බලන කාටූන් එකක් තමයි මේක. නමුත් ඇත්තටම මේ කාටූන් එක දරුවෙකුට බලන්න දෙන්න සුදුසු නෑ කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ කාටූන් එක ඇතුලේ පාවිච්චි කරලා තියෙන වර්ණ. ඒවා හරිම තද වර්ණ පාවිච්චි කරලා තියෙනවා. අධික ශබ්ද. ඒ වගේම දරුවෙක් ගොඩක් වෙලාවක් ස්ක්‍රීන් එකට ඇඩික්ට් කරලා තියාගන්න. ඒ කියන්නේ ඇබ්බැහි කරලා තියාගන්න පුළුවන් විදිහට තමයි මේ කාටූන් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේදී දරුවෙක් ගොඩක් ඇග්‍රෙසිව් වෙන්න, ඒ වගේම ඕවර් ස්ටිමියුලේට් වෙන්න මේක බලපානවා. ඒ නිසා මේ කාටූන් එක ඇත්තටම දරුවෙකුට බලන්න දෙන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම තවත් එකක් තමයි පෙපා පිග් කියන්නේ. පෙපා පිග් ඔයාලා ගොඩක් අහලා ඇති. ගොඩක් දරුවෝ ඒ කාටූන් එක බලන්න කැමති. නමුත් මේ කාටූන් එක ඇතුලේ පෙපා ගොඩක් එයාගේ හැසිරීම් ටිකක් රූඩ්. ඒ කියන්නේ රූඩ් බිහේවියර්ස් තියෙනවා. එයා ගොඩක් රෙස්පෙක්ට් කරන්නේ නැහැ. නිතරම නපුරු විදියට හැසිරෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න දරුවේ ඒ හැසිරීම් රටා කොපි කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාටූන් එකත් බලන්න දෙනවා නම් ටිකක් පරිස්සමෙන්. මීට අමතරව රෝමන් ඩියානා. ඇත්තටම මේක කාටූන් එකක් නෙවෙයි. මේක YouTube channel එකක කරන එකක්. මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඇත්තටම මේක ඇතුලේ හරිම නරක හැසිරීම් රටා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දරුවෝ අම්මලා තාත්තලාට එක එක දේවල් ටොයිස් වගේ දේවල් අරගෙන දෙන්න කියලා ඩිමාන්ඩ් කරනවා. ඒ වගේම යාලා පවුල ඇතුලේ සහෝදර සහෝදරියෝත් එක්ක රණ්ඩු වෙන දේවල්, ඒ වගේම යාට තරහ ගියාම ටොයිස් කඩන දේවල්, මේ වගේ දේවල් පෙන්වනවා. ඉතින් ඒක ඇතුලේදී දරුවෙක් ඒක දිහා ඒකට ඇඩික්ට් වෙලා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. අවසාන එක තමයි මාෂ් ඇන්ඩ් ද බෙයා. මේක හරි ලස්සන කාටූන් එකක්. බැලු බැලමට ඒක හරි ලස්සනයි කියලා පේන්නේ. නමුත් මේ කාටූන් එක ඇතුලේ ගොඩක් තද වර්ණ පාවිච්චි කරලා තියෙන. ඒ වගේම හරිම වේගෙන් යන්නේ. කාටූන් එකේ ඩියුරේෂන් එකත් ගොඩක් වැඩි. කලාවට මාෂා බඩු කුඩු කරනවා. බෙයා කියන දේවල් අහන්නේ නැහැ. එයාගේ තියෙන හරිම බෑඩ් බිහේවියර්ස්. ඉතින් ඒව නිසා ඒක දිහා දරුවෙක් හරිම ඇඩික්ට් වෙලා බලාගෙන ඉඳලා ඒ ඇග්‍රෙසිව් බිහේවියර්ස් ඒ දරුවත් එයාට කොපි කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මම මේක මගේ දුවගේ දැක්ක. මොකද දුව ගොඩක් ආසාවෙන් පුංචි කාලේ මාෂා ඇන්ඩ් බෙයා බැලුවා. නමුත් මම මගේ පුතාලා දෙන්නට මේ මොනවත්ම දෙන්නේ නැහැ. ස්ක්‍රීන් ටයිම් එක ගොඩාක් අඩු කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මට මගේ දුවයි පුතාලා දෙන්නගේ අතර ලොකු වෙනසක් පේනවා. එයාලා බලන කාටූන් ප්‍රෝග්‍රෑම්ස් වලට අනුව. ඊට අමතරව තව මේ වගේ ගොඩාක් කාටූන්ස් තියෙනවා. දරුවන්ට බලන්න දෙන්න ඕන නැති ඒවා. ඒ නිසා හැම වෙලාවෙම දරුවෙකුට කාටූන් එකක් හරි මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් බලන්න දෙනවා නම් විශේෂයෙන් අවුරුදු 2කට වඩා වැඩි දරුවෙකුට නිතරම බලන්න හරිම ලෝ පේස් යන තද වර්ණ පාවිච්චි කරලා නැති, නිතරම දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන් දෙයක් දරුවෙකුට බලන්න දෙන්න.